හරි හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම එකතු වෙලා ඉන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරන ගෞරව විශේෂවේදී උපාධි පාඨමාලාවන් 4 සම්බන්ධයෙන් කරුණු කාරණා වලට දැන කියා ගන්න. අපේ ඉංග්‍රීසි වලින් කිව්වොත් Bachelor of Management Studies Honours Special Degree Programs ගැන ඉන්ෆෝමේෂන්ස් දැනගන්න තමයි. ඉතින් ඔයගොල්ලෝ හැමෝම මේ එකතුලා ඉන්නේ Zoom session එකත් එක්ක. හරිද? එතකොට මම මේ Zoom session එක මේ recording බලන්නත් ඕන හින්දා මම YouTube එකට මුදා හරිනා YouTube එකේ මේ වීඩියෝ එක කවුරු කෙනෙක් බලලා මේ මොකක්ද කියලා දැනගෙන මේ විස්තර දැනගන්න අවශ්‍ය නම් YouTube එකේ බලන කෙනෙක්ට පල්ලෙහා මම description box එකේ දාලා ඇති WhatsApp group link එකක් ඒ link එක click කරලා මේ තැනට සම්බන්ධ වීමේ හැකියාව තුන කළමනාකරන උපාධි පාඨමාලා සම්බන්ධයෙන් දැන කියා ගන්න ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලයේ. ඉතින් මම ඔයගොල්ලන්ට අපේ Open University Help Center channel එක අරහත් විවිධ කරුණු කාරණා ගැන ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරවි මේ දවස්වල පවතින ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලයේ ඉදිරියේදී කළමනාකරන උපාධි පාඨමාලා සම්බන්ධ ඒකෙත් මම පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් මම මේ සෙෂන් එක දාගත්තේ ඉතින් මුගක් හැමෝටම පොදුවේ හැමෝම අහන ගැටළු කාරණා ටිකක් තියෙනවා. ඉතින් මම හිතුවා මේ ගැටළු කාරණා ටිකට ඔයගොල්ලෝ තියෙන ප්‍රශ්න වලට පොදුවේ පිළිතුරු ලබා දීමක් කරොත් ඒක හැමෝටම පහසු වෙයි කියලා. ඒකින්ද තමයි මේ සෙෂන් එක ප්‍රධාන වශයෙන් දාගත්තේ. ඒත් එක්කම මේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරන උපාධි පාඨමාලා 4ට තියෙන මේ යෝග්‍යතා පරීක්ෂණය මත තෝරා ගැනීම පරීක්ෂණ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පැහැදිලි කිරීමක් කරන ගමන් ඒ සඳහා උදව් කරන්න අපි කොහොමද ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන ආකාරය සම්බන්ධව ඔබට පැහැදිලි කිරීමක් කරන්න තමයි අපි මේ සෙෂන් එක දාගත්තේ. හරි. මම මුලින්ම බේසික් එක පොඩ්ඩක් කියලා ඉන්නම්. ඉතින් මම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල කළමනාකරන අධ්‍යයන වෙදී ගෞරව උපාධිය නිම කළ තියෙන මා මැනේජර් ෆැකල්ටි මාධ්‍ය ශිෂ්‍යයෙක්. මම 2017 අවුරුද්ද තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල සම්බන්ධ වෙලා 2022 අවුරුද්දේ මම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරන උපාධි පාඨමාලාව සාර්ථක නිම කළා. බලාගෙන පුළුවන් මේ ලස්සනට ආසාවට තියලා තිනවා. මගේ මේක ඔබට මේ වගේ තමයි හම්බෙන්නේ. හරිද? මේ ෆොටෝ එකත් එක්ක ඔබට මේ වගේ එකක් තමයි කිරීම හම්බෙන්නේ. හරිද? එතකොට අපි විශ්වවිද්‍යාලය ඇතුළත් වෙන කාලේ අපිට මේ වගේ ස්පෙෂල් කතාවක් තිබෙන්නේ නැහැ. අපිට තිබෙන්නේ Bachelor of Management Studies Honours Degree කියලා එක ඩිග්‍රී එකක් විතර. හැබැයි 2023 අවුරුද්දේදී මේක වෙනස් වුණා. වෙනස් වෙලා මේක ස්පෙෂලායිස් කැටගරි එකට වෙන් වුණා. වෙන් වෙලා පළවෙනි අවුරුද්දේදී අම්මා ඔබට ස්පෙෂලායිස් ඒරියා එකකින් තෝරගෙන ඒ උපාධියක් පමණක් ස්පෙෂලායිස් ඒරියා එකකින් තෝරගෙන ඒ උපාධිය අධ්‍යයනය කරගැනීමේ හැකියාව දැන් අවුරුද්දෙන් ඇවිල්ලා තිනවා. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල ගත්තොත් උපාධි පාඨමාලා 4ක් තියෙනවා. ඒ තමයි එකක් තමයි Bachelor of Management Studies Honours කියන ඩිග්‍රී එක මැනේජ්මන්ට් ඩිග්‍රී එක මැනේජ්මන්ට් පැත්තට තමයි ස්පෙෂලායිස් වෙන්නේ. ඊට පස්සේ Bachelor of Management Studies Honours Finance and Accounting කියන එක වගේම ඒක Finance and Accounting තමයි ස්පෙෂලායිස් වෙන්නේ. ඊට පස්සේ ඒකෙම HR ස්පෙෂලායිස් එක තියෙනවා. ඒ වගේම මාකටිං ස්පෙෂලායිස් එක තියෙනවා. ඒ ආකාරයෙන් තමයි ඔය ස්පෙෂලායිස් ටික තියෙන්නේ. එතකොට මම ගාව තියෙනවා මුල්ම කාලේ 2022 අවුරුද්දේ මේ උපාධි ස්පෙෂලායිසේෂන් එක පටන් ගනිද්දිම ඉක්ුත් කරපු හෑන්ඩ්බුක් එක මේක වෙනම ඔරියන්ටේෂන් එකක් තියලා දීනු සම්බන්ධව මමත් එක්ක සම්බන්ධ වුණා. ලෝක ඔරියන්ටේෂන් එකක් තියලා තමයි කැම්පස් එක ඇතුලේ විශ්වවිද්‍යාලය ඇතුලේ මේ උපාධි පාඨමාලා 4 අවුරුද්දෙන් සමාජයට ඉෂු කරේ. ඒක සමාජයට එළිදැක්කේ. හරිද? ඉතින් මෙතන ඔක්කොම ඉන්ෆර්මේෂන් මෙතන තියෙනවා. ඔයගොල්ලන්ට උපාධි පාඨමාලාව කරන් තියෙන උපාධි මොනවද සබ්ජෙක්ට් මොනවද? ඒකට ඩිග්‍රී ඉන්ඩිකේටර්ස් කාව සබ්ජෙක්ට් කොහොමද වෙනස් වෙන්නේ සම්බන්ධයෙන්. හරිද? දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඕගොල්ලෝ උසස් පෙළ ඕනෑම විෂයන් 3ක් සමත් නම් ඕගොල්ලෝ මේ සඳහා අදුපත් යොමු කරන්න පුළුවන්. විෂයන් 3 සමත් ඔක අදුපත් යොමු කරලා පස්සේ තෝරා ගැනීම පරීක්ෂණයක් කියලා තෝරා ගැනීම පරීක්ෂණ සමත් වෙන්න ඕනේ. එතකොට තෝරා ගැනීම පරීක්ෂණයේදී ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ඇප්ලයි කරන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කොහොමද වැදගත් වෙන්නේ කියන දේ මාධ්‍යම අපිට පැහැදිලි කිරීමක් කරලා ඉන්නා. ඒත් එක්ක ඔකට පොඩි පැහැදිලි කිරීමක් කරන්න මේ YouTube එකේ ඔස්සේ තරබල කවුරු ඉන්නෙන්ද මේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල කළමනාකරන අධ්‍යයනයේදී උපාධි පාඨමාලා 4 සඳහා තියෙන තෝරා ගැනීම පරීක්ෂණ සඳහා සම්බන්ධ වෙන බලාපොරොත්තු කවුරු ඉන්නවා මේ වීඩියෝ එක යට දාලා තියෙන WhatsApp group link එක ටික් කරලා අපිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තියෙන අපි වසර 3ක් මුළුල්ලේ මේ විවෘත විශ්වවිද්‍යාල කළමනාකරන උපාධි පාඨමාලාව සඳහා පන්ති පවත්වනවා. ඒත් එක්කම අපි ගාව සෑම අවුරුද්දකම වගේ තියෙන අපේ
papers ටික තාමත් තියෙනවා මේ මේකේ දාලා ඇත්තේ BMS degree and BIT degree කියලා එකට දාලා තියෙන මොකද දෙකම එක ළඟ තමයි එලෙක්ට්‍රිසියන් යන්නේ කොහොමද මේ දෙකේම පාස් papers අපි ගාව තියෙන ගිය අවුරුද්දේ ආපු ඔක්කොම paper අපි ඔක්කොම නෝට් ගහගෙන තියෙන ගිය අවුරුද්දේ කොහොමද ප්‍රශ්න ගැටළු ඔක්කොම ආවා කියලා හැම ප්‍රශ්නයක්ම ප්‍රශ්න 5ක් 10ක් වගේ ඉස්සලා ඇති හැබැයි 90%ක්ම වගේ ගිය අවුරුද්දේ ආපු ප්‍රශ්න ටික එහෙමම අපි ගාව නෝට් දාගෙන තිනවා ගිය අවුරුද්දේ අපිත් සම්බන්ධව ලියපු ළමයිගේ ඉන්ෆර්මේෂන්ස් තුලින් හරිද හරි එතකොට දැන් ඔයගොල්ලෝ ශ්‍රී ලංකා විද්‍යාලය විශ්වවිද්‍යාලයේ ඔයගොල්ලෝ ගැසට් කාඩ පස්සේ ඔයගොල්ලෝ ඇප්ලයි කරනවා ශ්‍රී ලංකා විද්‍යාලය විශ්වවිද්‍යාලය කාරණාක උපාධි පාඨමාලා ටික. ඔයගොල්ලෝ එකකට විතර නෙමෙයි උපාධි පාඨමාලා හතරටම ඇප්ලයි කරන්න පුළුවන්. උපාධි පාඨමාලා හතරටම ඔයගොල්ලෝ කැමැති අනුපිළිවෙලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක චොක් කරන්න පුළුවන්. ඊට පස්සේ ආ තෝරා ගැනීම පරීක්ෂණයට මුහුණ දීලා ඔයා තෝරා ගැනීම පරීක්ෂණයේ ලබා ගන්න ලකුණු මත තමයි විශ්වවිද්‍යාලය මගින් තීරණය කරන්න ඔයාට මොන උපාධි පාඨමාලාවට එලිජිබල් වෙන්නේ කියලා. එතකොට ඔයාට දාන උපාධි පාඨමාලාවම හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔයා තෝරා ගැනීම පරීක්ෂණයේ ඉහළ ලකුණු ගත්තොත් තමයි අර විශේෂයෙන්ම වැඩිම පිරිසක් ඇවිදුපත් චොකු කරන උපාධි පාඨමාලාවක් තියෙන ඒ සඳහා ඔයාට ඇතුළත් වීමේ හැකියාව ලැබෙනවා. නැත්තම් ඔයා හිතනවා මට මේ උපාධි පාඨමාලා විතරයි මම කරන්නේ වෙන උපාධි පාඨමාලා මම කරන්නේ උපාධි පාඨමාලා හතරේ ඉන්න ඔයාට එකකට විතරක් ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාට ඒ සඳහා ලකුණු ඇති වුණොත් පමණයි ඔයාලට තේරෙන්නේ නැත්තම් ලකුණු මදි වුණොත් ඔයාලට තේරෙන්නේ නැහැ. එහෙම නැත්තම් මට මොකක් උපාධි පාඨමාලාවක් සඳහා මම යනවා කියලා හිතාගෙන හිටියොත් ඔයාලා උපාධි පාඨමාලා හතරට දාන්න පුළුවන්. එතකොට ඔයාගේ ලකුණු මට්ටම අනුව උපාධි පාඨමාලා හතරේ මොකක් හෝ එකකට එලිජිබල් වීමේ හැකියාවක් තියෙනවා. හැබැයි නොවීමේ හැකියාවක් තියෙනවා. තෝරා ගැනීම පරීක්ෂණයේ මිනිමම් ලකුණු ප්‍රමාණය ඔයාට ලබා ගන්න හම්බුනේ නැති වුණොත්. හරිද? හරි. ඉස්සර වගේ නෙමෙයි දැන් තෝරා ගැනීම පරීක්ෂණ පොඩ්ඩක් අමාරුයි. මොකද දැන් කම්පිටිෂන් එක වැඩි ලොකු අයදුපත් සංඛ්‍යාව විශ්වවිද්‍යාල ඇතුළට එනවා. ළමයි අයදුපත් කර හැමෝම ගන්න බෑ විශ්වවිද්‍යාල ඉඳ නැහැ. ඒකින්ද තෝරා ගැනීම පරීක්ෂණයක් තියලා හොඳම බෙස්ම සෙට් එක තමයි විශ්වවිද්‍යාල ඇතුළට ලබා ගැනීම සිද්ධ කරන්නේ. ඒකත් එක දැන් තරගය වැඩි ලොකු පිරිසක් අයදුපත් චොමු කරන මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක මේ සම්බන්ධ ලොකු ජාග්‍රතාවයක් තියෙන හින්දා ලොකු ළමයි ප්‍රමාණයක් අයදුපත් චොමු කරනවා. අනික මේක වයස් සීමාවක් නැහැනේ. 2024 එළව ගෲප් ආයෙ විතරක්ම කියන්නේ නැහැනේ. ඕන ඒක එළව ගෲප් එකට අයදුපත් චොමු කරන්න පුළුවන්. ඒකෙන්ද ලොකුම තරගයක් තියෙනවා. ඉතින් තරගෙන් කොහොම හරි මුහුණ දීලා තෝරා ගැනීම පරීක්ෂණයේ ලකුණු අරගෙන වාට පුළුවන් වෙනවනේ මේ විද්‍යා විශ්වවිද්‍යාල ඇතුළට යොමු වෙන්න. ඉතින් විද්‍යා විශ්වවිද්‍යාල ඇතුළට යොමු වුණාට පස්සේ ඒක සුන්දර කතා හුඟක් තියෙනවා. හරි සුන්දරයි. අනිත් විශ්වවිද්‍යාල වගේ නෙමෙයි ඉතින් සමාජය යන කතා බහ වලදී ඒ වගේ නෙමෙයි විද්‍යා විශ්වවිද්‍යාල සුන්දරව ඔබ කාලේ ගත කිරීමේ හැකියාව තියෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල අත්දැකීම් ලබා ගැනීම. හරිද? නැත්නම් ඔබ හිතා මේ ප්‍රයිවට් කැම්පස් එක නෑ. රාජ්‍ය විශ්වවිද්‍යාල අත්දැකීම් ලබා ගැනීම සුන්දරව ඔබ ශ්‍රී ලංකා විද්‍යා විශ්වවිද්‍යාල තුළ කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. හරිද? හරි. එතකොට මම තෝරා ගැනීම පරීක්ෂා සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නවා ඔයගොල්ලන්ට. තෝරා ගැනීම පරීක්ෂණයේදී ගිය වසරේ ආපු පේපර් එක මම කතා කරන්නම්. ප්‍රශ්න නෙමෙයි. මම ගිය අවුරුද්දේ ආපු පේපර් එකක් කියන්නම්. ඉතින් ඔයගොල්ලෝ ගිය අවුරුද්දේ ප්‍රධාන වශයෙන් එක පේපර් එකක් තුල ස්ට්‍රක්චර්ස් තුනකට බෙදලා ආවා. ඒකේ IQ ප්‍රශ්න 20ක්, ඉංග්‍රීසි ප්‍රශ්න 25ක්, සාමාන්‍ය ප්‍රශ්න 20ක් විදිහට තමයි පේපර් කැටගරිස් වෙලා තිබ්බේ. එතකොට ඔයගොල්ලන්ට IQ ප්‍රශ්න 20 සඳහා ලකුණු 40කුත්, ඉංග්‍රීසි ප්‍රශ්න 25 සඳහා ලකුණු 40කුත්, GK ප්‍රශ්න සාමාන්‍ය ප්‍රශ්න 20 සඳහා ලකුණු 20කුත් විදිය තමයි ලකුණු ටික කැටගරයිස් වෙලා තියෙන්නේ. ඊට කලින් අවුරුද්දේ ඊට වඩා හාස්පස් වෙනස්. ඊට කලින් අවුරුද්දේ ගත්තොත් ඒකෙදි අර මම කලින් කිව්වා වගේ ඉංග්‍රීසි වලට ලකුණු ප්‍රශ්න සහ IQ වල ප්‍රශ්න සමානව ආවිලා GK වල ප්‍රශ්න පොඩ්ඩක් වැඩිපුර ආවිලා. හැබැයි ලකුණු දීමත් ඒ වගේම තමයි 40ක් 40යි 20 විදිහ තමයි කලින් අවුරුද්දේ ඔක පේපර් ස්ට්‍රක්චර් එක නිර්මාණය වෙලා තිබිලා තියෙන්නේ. හරිද? එතකොට අපි කොහොමද අපේ පන්ති වල සම්බන්ධ වුණාට පස්සේ ඔකට මේ සම්පූර්ණයෙන්ම මේ ඔක්කොම කවර් කරනවා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් IQ පාර්ට් එක, ජෙනරල් නොලෙජ් පාර්ට් එක, ඉංග්‍රීසි පාර්ට් එක කියන හැම ඒරියාවකම කවර් කරනවා. ඊළඟ වැදගත් කතාවක් තියෙනවා කියන්න හම්බුණා. ඔබ දැන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යයෙන්ම ඔබ ඉංග්‍රීසි මීඩියම් තමයි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරන්න ඕනේ. හැබැයි මේ අවුරුදු කොහොමද දන්න කලින් අවුරුදු ටිකේම ඔයාලට කැමති ලැන්ග්වේජ් එකේ එන්ට්‍රන්ස් එක්සෑම් එක ලියන්න පුළුවන්. කියන්නේ තමන් කැමති සිංහල හරි ඉංග්‍රීසි තමිල් හරි කැමති ලැන්ග්වේජ් එකේ එන්ට්‍රන්ස් එක්සෑම් එක ලියන්න පුළුවන්. ලියලා අනිවාර්යයෙන්ම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක වඩා ෆලෝ කරන්න ඉංග්‍රීසි මීඩියම් තමයි. හැබැයි කියන්න දන්නේ මේ අවුරුද්ද මොකක් වේද කියලා. මේ අවුරුද්ද සමහරට ඉංග්‍රීසි වලින්ම විතරක් එන්ට්‍රන්ස් එක්සෑම් එක තියන්න බැරි නෑ. ඉතින් කොහොම තිබ්බත් ප්‍රශ්නයක් නෑ. අපි මොන විදිහට කරත් අපි ඒ සඳහා ලෑස්ති කරනවා. ඉතින් ගිය අවුරුද්ද ඉංග්‍රීසි මීඩියම් වගේම සිංහල මීඩියම් කියන ළමයි දෙගොල්ලොටම අපි අදාළ පන්ති ටික හරියට පැවැත්තුවා. හරි.
මම ඔබට පොඩි කෙටි වීඩියෝ එකක් ප්ලේ කරන්න මෙතන ඉන්න ළමයිට මේ වීඩියෝ සමහරට මේ මෙතන ළමයි බලලා ඇති මම මගේ වීඩියෝස් නම් ගොඩක් තියෙන ප්‍රතිඵල සම්බන්ධයෙන් ඊ අවුරුද්ද ප්‍රතිඵල සම්බන්ධ වීඩියෝස් කොටස් දෙකක් තියෙනවා මේ එක වීඩියෝ එකක් තියෙනවා මේ ඒ වීඩියෝ එක විනාඩි 4ක් තියෙනවා ඒකට හේතුව දන්නවද ඊ අවුරුද්ද අපිත් සම්මුඛ ළමයි 587ක් 587ක් ළමයි අපිත් එක්ක සම්බන්ධ වුණා තෝරාගෙන පරීක්ෂා සඳහා ඒ 587 අපි ළමයි මට මතක නැහැ හරියට කොහොම 400 ගානක් 400 ගානක් අපි සමත් කරලා යනවා 587 450 අඩුයි 450 අඩුයි 450 අතර ළමු සංඛ්‍යාවක් අපි සමත් කරලා යවුවා ඒකෙන් තමයි මේ වීඩියෝ එකක් තියෙන වීඩියෝ එකක් ප්ලේ කරන්න යන්නේ වීඩියෝ විනාඩි 5ක් තියෙන රිසර්ච් අයි 400 ගාන රිසර්ච් පෙන්නන්න නැහැ කියන්නේ ඉතින් ලේසෙල්ල නැහැ නේ මම කෙටි වීඩියෝ එකක් තියෙනවා මම ඒක පොඩ්ඩක් ප්ලේ කරන්න ඔයගොල්ලෝ බලන්න මොකද්ද මේ වීඩියෝ එක කියලා මේක බලලත් ඉතින් අපේ YouTube channel එකට ගියානම් මම ප්ලේ කරන්න මේ ගිය අවුරුද්දේ රිසර්ච් වල ප්‍රූෆ් තියෙන කෙටි වීඩියෝ එකක් හරි හරි දැක්ක නේද වීඩියෝ එක ඒ කෙටි වීඩියෝ එකක් වෙන්නේ ලොකු වීඩියෝ එකක් පස්සේ වෙනවා වෙන්නේ 4 ගානක අපරාධෙච්ච කාලයක් ඇස් දෙකද මේක ලොකු ප්‍රතිඵලයක් අපි තවත් තිබ්බා අපිත් එක්ක ගිය අවුරුද්දේ ඉතිහාසයේ සම්බන්ධ වෙච්ච දෙවෙනියට සම්බන්ධ වෙච්ච වැටි ළමයි සංඛ්‍යාව අපිත් එක්ක ගිය අවුරුද්ද සම්බන්ධ වුණා මොකද ගිය අවුරුද්දේ රෙකෝඩ් එකක් තිබ්බ මැනේජ්මන්ට් ඩිග්‍රී ළමයිට අපි කැඩුව ප්‍රයිමරි එඩියුකේෂන් ළමයි ඊට පස්සේ 680 ගානක් අපිත් එක්ක සම්බන්ධ වුණා ප්‍රයිමරි එඩියුකේෂන් එකට ඒ කියන්නේ ප්‍රාථමික අධ්‍යාපන උපාධිය තෝරාගෙන පරීක්ෂණ ඉතින් ඒ රෙකෝඩ් එක මැනේජ්මන්ට් ළමයි මැනේජ්මන්ට් ළමයි රෙකෝඩ් එක කැඩුව ගිය අවුරුද්දේ ප්‍රයිමරි එඩියුකේෂන් ළමයි බලමු ඉතින් මේ අවුරුද්ද මොකද වේද කියලා හරි එතකොට අපි මේ තෝරාගෙන පරීක්ෂා කරුවා මෙහෙම අපි කාණ්ඩ දෙකක් යන මේ අවුරුද්දේ කරන්න හිතුවා මොකද ගිය අවුරුද්දේ ලොකු ළමයි ප්‍රමාණයක් හිටියින්ද අපි හිතුවා කාණ්ඩ දෙකක් යටතේ කරන්න මෙතන ඉන්න ළමයි කෙනෙක්ට පුළුවන් අපිත් එක්ක තෝරාගෙන පරීක්ෂා සඳහා දැන් විතර සම්බන්ධ වෙන්න. ඒකට ඒ සම්බන්ධ ළමයි අපි ගයිඩ් කරගෙන ගිහිල්ලා එන්ට්‍රන්ස් එක්සෑම් එකට ඇප්ලිකේෂන් කෝල් කරලා මාස කිහිපයක් යද්දි සම්පූර්ණ කොටස් ටික ආවරණය කරලා ඒ ළමයිගේ තෝරාගෙන පරීක්ෂණයේදී තවත් බැච් එකක් පටන් ගන්නවා තෝරාගෙන පරීක්ෂ මේ එන්ට්‍රන්ස් එක්සෑම් එකේ ගැසට් කරන්නේ තෝරා මේ ජුලි වල ඔය ඩිග්‍රී ගැසට් කරාට පස්සේ තව බැච් එකක් පටන් ගන්නවා ගැසට් කරාට පස්සේ බැච් එකක් පටන් මේ ළමයිව අපි ආයි එන්ට්‍රන්ස් එක්සෑම් දක්වා අරගෙන මේ බැච් දෙක තමයි අපි කරන් සම්බන්ධ කරන්න හිතාගෙන ඉන්නේ එතකොට දැන් අපිත් එක්ක සම්බන්ධ බලාපොරොත්තු වෙන ළමයි ඉන්නවා අපිත් දැන්ම සම්බන්ධ වෙලා ක්‍රමානුකූලව කාලෙ දෙකකින් ඉඳන් අපි එන්ට්‍රන්ස් එක්සෑම් දක්වා ගමන් කිරීම හැකියාව තියෙනවා සෙකන්ඩ් බැච් එක පටන් ගන්නවා ගැසට් කරාට පස්සේ ඊට පස්සේ අවුරුද්දේ සම්බන්ධ ළමයි ඉන්නවා වීඩියෝස් දැකලා ඉන්ෆර්මේෂන් දැකලා ඒ ළමයට අපි සෙකන්ඩ් බැච් එක පටන් ගන්නවා ඊට පස්සේ තමයි අපි ක්ලාසස් ටික යන්නේ හිටන් ඉන්නේ ඉතින් අපිත් එක්ක හොඳ දක්ෂ ගුරු මණ්ඩලයක් තියෙනවා අපි ගෲප් එක සම්බන්ධ ගෲප් එකකට සම්බන්ධ ඔක්කොම ඉන්ෆර්මේෂන් දානවා ගුරුවරු 3 දෙනෙක් සම්බන්ධ වෙනවා තනියෙන් නෙමෙයි කරන්නේ ඉංජිනේර කෙනෙක් සම්බන්ධ වෙනවා ඒ වගේම හොඳ ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි සම්බන්ධ ප්‍රොෆෙෂනල් සර් කෙනෙක් සම්බන්ධ නැත්නම් ඔයා ඩිරෙක්ටර් කෙනෙක් කලින් මාකටිං ඉන්ඩස්ට්‍රි එකේ ඩිරෙක්ටර් කෙනෙක් එයා සම්බන්ධව අපිත් එක්ක මම සම්බන්ධ වෙනවා ඒ කට්ටිය දැක්කලා තවත් උන්දරක ගන්නවා අපිට තෝරාගෙන පරීක්ෂා දාලා පන්ති ටික මෙහෙවන සම්බන්ධලා ආයිද ඔබ මැක්ස් පාර්ට් එක වෙනම අපි කවර් කරනවා අපි මැක්ස් ඉංජිනේර කෙනෙක් ඔබ ටික සම්බන්ධ කරගෙන ඒ ඉංජිනේර වලට ඒ මැක්ස් පාර්ට් එක සම්පූර්ණයෙන් කවර් කරනවා හරි විදියට හරිද එතකොට ඔයගොල්ලන්ට මේ ගැසට් එක නිකුත් වෙන්න තියෙන ජුලි වල ඔය දරුවෝ ගැසට් නිකුත් වෙන්න තියෙන ජුලි වල ජුලි මාස තමයි මේ BMS හොනර්ස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් හතර සඳහා ගැසට් එක නිකුත් වෙන්න නියමිතලා තියෙන්නේ එතකොට ඔබට කැමති
කැම්පස් එකක් කැමති විශ්වවිද්‍යාලයක් මේ ශ්‍රී ලංකාවේ විවිධ විශ්වවිද්‍යාල ශාඛා තියෙනවා නේද? කැමති ශාඛාවකට ඔකට අයදුපත් උරු කිරීමේ හැකියාව තියෙනවා. ඒ කාලෙදී ඔනේ ඒ බැච් එකට අපිත් සම්බන්ධ වෙන්න අපල තෝරාගෙන පරීක්ෂණ හරහා නැත්නම් අපි දැන් මේ මාසෙ පටන් ගන්න බැච් එකටත් ඔකට සම්බන්ධ වෙන්න හැකියාව. ඒ සම්බන්ධන අතර ඔක්කොම ගෲප් එකේ ඉන්ෆර්මේෂන් දානවා. ඒකද ඔක්කොම කට්ටිය ගෲප් එකට සම්බන්ධ වෙලා ගෲප් එකේ ඔක්කොම ඉන්ෆර්මේෂන් ඔකට ඒ සම්බන්ධයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරිද? හරි. එතකොට විශේෂයෙන්ම දැන් උගල් ළමයිට තියෙන පොදු ගැටලුවක් තමයි මේ. ඔයගොල්ලන්ට අපි මොන උපාධි පාඨ මාලාව තෝරගන්නවා. කියන්නේ මොන උපාධි පාඨ වඩාත් හොඳ. දැන් උපාධි පාඨ මාලා කිහිපයක් තියෙනවා මම එකත් ඔක ස්ක්‍රීන් එකේ පෙන්නන්නම්. අපි ගත්තොත් දැන් ඕපන් යුනිවර්සිටි එකේ මැනේජ්මන්ට් කියන කැටගරි එක යටතේ උපාධි පාඨ මාලා කොහොම හතරක් බලාගෙන බ්‍රැකට් ආන්නේ Bachelor of Management Studies Honours කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ තව ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් Bachelor of Management Studies Honours in Human Resource Management කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ තව එකක් තියෙනවා Bachelor of Management Studies Honours in Accounting and Finance කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ තව ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා Bachelor of Management Studies Honours in Marketing Management කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. දැන් අපි මෙතන මොන මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලින් අපි මොන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට වඩාත් හොඳ තෝරගන්න කියලා තමයි සමහරකට පොදු ගැටලුවක් තියෙනවා. මම මේකෙදි කියන්නේ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් හතරම එක හා සමාන වැලිඩිටි එකක් දෙනකොට මේ හැම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ක්‍රෙඩිට් 220ක් පමණයි දෙන්නේ. ඔක්කොම ක්‍රෙඩිට් 220ක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්. ඔක්කොම වැලිඩිටි සමානයි. හරිද? එතකොට ඔයගොල්ලෝ මෙතන තෝරගන්න ඕනේ වා ආස පැත්ත. අපි හිතුව දැන් කෙනෙක් ආසයි ආසන එක ෆයිනෑන්ස් ඇන්ඩ් ඇකවුන්ටිංగ్ සයිඩ් එකට ෆයිනෑන්ස් සයිඩ් එකට ආසන. එයා ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මේ ෆෝකස් කරන්න ඕනේ. ඊට පස්සේ HR සයිඩ් එක ආසන කෙනෙක් ඉන්නවා HR සයිඩ් එක ෆෝකස් කරන්න. මාර්කටිං සයිඩ් එක ආසන කෙනෙක් මාර්කටිං සයිඩ් එක, මැනේජ්මන්ට් සයිඩ් එක ආසන කෙනෙක් මැනේජ්මන්ට් සයිඩ් එක. ඔයා දැන් කරන ජොබ් එක ගන්න. මම දැන් මේ ෆීල්ඩ් එකේ ජොබ් එක කරනවා නම් ගෲප් එකට ජොයින් වෙන විදිය අපි ඔබට ගෲප් එක ජොයින් කරලා මම අපේ මේ 20 එකේ ඔකට මම ගෲප් එකේ ලින්ක් එක දරුවා අපි ගෲප් එකේ නැද්ද ඔයා? කොහොමද නැත්නම් ලින්ක් එක සම්බන්ධ වෙන්නේ? මේකට මේ ගෲප් එකේ තමයි මම මේ Zoom ලින්ක් එක දැම්මේ. ඔයා Zoom ලින්ක් එකේ ගෲප් එක කියලාගේ ගෲප් එක ගැන අහන්න. එයාට ඉවයි විස්තරේ. හරිද? හරි. එතකොට මේ ඔයා දැන් කරන ප්‍රොෆෙෂන් එක තියෙනවනේ. තමන් කර උපාධි පාඨම තමන් කර ප්‍රොෆෙෂන් එක. ඒ ප්‍රොෆෙෂන් එක අනුව ඔයාට පුළුවන් තමන්ගේ උපාධි පාඨ මාලාව තෝරගන්න. හැබැයි මම හැමතිස්සෙම රෙකමන්ඩ් කරන්නේ මේ ඔක්කොම උපාධි පාඨ මාලාවල් වැලිඩිටි එක සමාන හින්දා ඔයා විවිධ විශ්වවිද්‍යාලයේ ගැසට් එක ආවට පස්සේ උපාධි පාඨ මාලා හතරට තමන්ගේ කැමැත්ත අනුකූලවට ඇප්ලිකේෂන් දාන්න ඕනේ. ඒක දිනෝ තෝරගන්න select 1 select 2 select 3 මේ අනුපිළිවෙලත් තෝරගන්න. මේ අනුපිළිවෙල තමන් කැමති අනුපිළිවෙල දාන්න. එතකොට ඔයාට මොකක් උපාධි පාඨ මාලාව සඳහා තේරීපත් වීම වැඩි අවස්ථාවක් තියෙනවා. හැබැයි අඩු ලකුණු ගත්තොත් කිසි එක තේරෙන්නේ නැහැ. අපිත් අර පන්ති කිසි ගානක් මං කිව්වේ සිලෙක්ට් වුනේ නැහැ කියලා. 400 ගානක් සමත් වුණාට ඉතින් එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒක ඉතින් හොඳට අපිත් එක්ක වැඩ කරොත් ඒ ළමයට පුළුවන් මේක සඳහා තේරීපත් වෙන්න. හරිද? ගිය අවුරුදු කල් ළමයට වෙච්ච ප්‍රශ්නයක් තමයි අපි මේ සම්බන්ධ කලින් ඉන්ෆර්මේෂන් දැම්මට ඒ ළමයි මේ දන්නේ නැතුව එක උපාධි පාඨ මාලාවක් විතරක් දාලා. දාපේකම සර් මට දැන් මට මේ උපාධි පාඨ මාලාව සිලෙක්ට් වුනේ නැහැ. හැබැයි මගේ යාළුවෝ වෙනත් උපාධි පාඨ මාලාව සිලෙක්ට් කළා මට වඩා ලකුණු අඩුයි. මං කිව්වා දැම්මේ නැත්තේ ඇයි? එයා ඔක්කොමට දාන්න ඕන. හරිද? මං කියන හැම එකටම දාන්න. දාලා ඊට පස්සේ තමන්ට පුළුවන් මොකක් උපාධි පාඨ මාලාව සඳහා පිවිසීමේ හැකියාව වර්ධනය කරගන්න. හරිද? මේ අපේ සෙෂන් එක රෙකෝඩ් කරනකොට YouTube එක ඔස්සේ ලබා දීමක් කරන ප්‍රශ්නයක් නැහැ. YouTube එක ඔස්සේ රෙකෝඩ් එක ලබා දීමක් කරනවා. හරිද? හරි. ඔකට යම්කිසි ගැටලු මොන හරි තියෙනවා මේ chat එකට දාන්න. මම මේ chat එකේ ඔයගොල්ලෝ ගැටලුවට මම උත්තර ලබා දෙන ගම සෙෂන් එක අරගෙන යන්න. මොකක් ගැටලුවක් තියෙනවා නම් ඔයාලට දාන්න. හරිද? එතකොට තව කෙනෙක් අහන්න දෙයක් තමයි මේ අපි දැන් ඕපන් යුනිවර්සිටි එකේ මම ඉන්නේ බදුල්ලේ මම ඉන්නේ මොනරාගල මම මොන උපාධි මම මොන සෙට් එකකටද මේ සඳහා දාන්න ඕනේ කියලා. මේවයි සාමාන්‍යයෙන් හැම සෙට් එකක්ම එක වගේ කියන්න බෑ. සෙට් එකකින් සෙට් එකට ඒ සෙට් එකේ තියෙන এডুকেෂන් ස්ටයිල්ස් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් බේස්ම නාවල ඊට පස්සේ කැන්ඩි ඔය දෙක තමයි හොඳම දෙක තියෙන්නේ. නාවල සහ කැන්ඩි. හැබැයි අනිකුත් සෙන්ටර්ස් වල නරකයි කියන්නේ ඔයාලට ඩයින් මූඩ් එක කියන්නේ මේක fully online උත් නෙමෙයි fully on site උත් නෙමෙයි. online plus on site කියන ආකාර දෙකෙන් පොඩ්ඩක් මික්ස් වෙලා යන හින්දා online ඔක්කොම lectures ටික හෙඩ් මේ නාවලින් තමයි ප්‍රධාන කැම්පස් තමයි online lectures ටික මෙහෙවන්නේ. එතකොට ඔයාලට online lectures සම්බන්ධ වෙනකොට නාවල ඉන්න lectures ලා ඔයාලට online lectures සම්බන්ධ වෙන්නේ හැකියාවක් තියෙනවා. on site lectures වලින් තමයි ඔයාලට ඒ සෙන්ටර් එකේ ඉන්න සම්මාන lectures හරහා සම්බන්ධ වීමේ හැකියාව ලැබෙන්නේ. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ නම් ඉතින් ඔබට මම මේක අනිවාර්යයෙන් කියන්නේ තමන්ගේ ඉතින් අපස්ථාපිත කමට එන්නම ඕන නැත්නම් මම රෙකමන්ඩ් කරන ආවල හෝ කැන්ඩි වලට යන්න මූව් වෙන්න පුළුවන් වඩාත් හොඳයි. හැබැයි අනිකුත් සෙන්ටර්ස් වලදන්නේ නැහැ.
ෆැසිලිටිස් හොඳයි නරකම කියන්නේ නැහැ. හැබැයි ඔය සෙන්ටර්ස් දෙකට සාපේක්ෂව ෆැසිලිටිස් පොඩ්ඩක් අවම මට්ටමක තමයි අනිකුත් සෙන්ටර්ස් වල තියෙන්නේ. හරිද? හරි. එතකොට ඔයාට මේ උපාධි පාඨමාලාව එතකොට ඔයා පාරේට උපාධි පාඨමාලාව සැකසම තියෙන ඉතින් ඔබට මේ ගිය අවුරුද්දේ අපි ඩිග්‍රී කරන කාලේ අපිට නැති දෙයක් ඔබට හම්බෙලා තියෙනවා ෆීල්ඩ් ප්‍රැක්ටිස් එකක්. ඉතින් ඒක හොඳ ඔපචුනිටි එකක්. ඔයාට මාස 6ක ෆීල්ඩ් ප්‍රැක්ටිස් එකක් කරන්න ඕන. ඔයා ජොබ් එකක් කරනවා නම් ඕනේ නැහැ. ජොබ් එකකින් පාට ලෙටර් එකක් දෙනවා නම් කම්පැනි එකේ through ඔයා මේ ඩිග්‍රී රිලේටඩ් කරන කම්පැනි එකේ දාට වර්ක් කරනවා කියලා ඔයාට ෆීල්ඩ් ප්‍රැක්ටිස් එක ස්කිප් කරගැනීමේ හැකියාව තියෙන. හැබැයි ඔයාම ජොබ් එකක් කරන්න නැති කෙනෙක් අනිවාර්යයෙන්ම මාස 6ක් රැකියාව නියුතු වෙන්න ඕනේ ෆීල්ඩ් ප්‍රැක්ටිස් එකක් විදියට. ඒක වෙනම ක්‍රෙඩිට් එකක් හම්බෙන සබ්ජෙක්ට් එකක් තියෙන මෙතන. ඒක හොඳ දෙයක්. අපි අපේ කාලේ තිබුණ දෙයක්. ඒ වගේ ලොකු අලුත් ඉනෝවේෂන් සයිඩ් එකේ 2023 ඉඳන් 2023 ඉඳන් අලුත් ඉනෝවේෂන්ස් එක තමයි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්නේ. ඒක හොඳ වැලිඩ් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. මැනේජ්මන්ට් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ඕපන් යුනිවර්සිටි එකේ ඉස්සරට සාපේක්ෂව අපි කරන කාලේ සාපේක්ෂව මොකද අලුතෙන් සම්පූර්ණ කලකට ගහන සබ්ජෙක්ට් එක කලකට ගහන අලුත් සබ්ජෙක්ට් ඇතුළත් කරලා නූතනට ගැලපෙන සබ්ජෙක්ට් එකක් ඇතුළත් කරලා දෙනවා. මම නිකන් පොඩි එක්සැම්පල් එකක් ඔයගොල්ලෝ කියන්න. අපි ගමු මාකටිං මැනේජ්මන්ට් සයිට් එකේ දමු. මේ මාකටිං මැනේජ්මන්ට් සයිට් එක ගත්තොත් මේ මාකටිං මැනේජ්මන්ට් සයිට් එකේ මම දැක්ක හොඳ ට්‍රෙන්ඩින් සබ්ජෙක්ට්ස් කීපයක් මේකේ දාලා තියෙනවා. entrepreneurship marketing එක හොඳ සයිට් එකක්. හරිද? ඒ වගේ අලුත් සයිට් digital marketing වෙනම සයිට් දාලා තියෙන සබ්ජෙක්ට් එක digital marketing හොඳයි සබ්ජෙක්ට් එකක්. ඒ වගේ අලුතෙන් සබ්ජෙක්ට් කීපයක්ම මේක යොමු කරලා තිනවා. ගිය අවුරුද්දේ කලින් අපි කරන කාලෙට 2022 කට සාපේක්ෂව ඉතින් හොඳ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වලට කරන්න පුළුවන් නම් ලොකු ගාණක් යන්නේත් නැහැ. රුපියල් ලක්ෂ 2.50ක් වගේ මුදලකින් වසර 4 තුනක 2.50 2.80ක් වගේ අතර මුදලකින් සම්පූර්ණ වසර 4 තුනම ඕකට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක නිම කිරීමේ හැකියාවක් තියෙනවා. සහ මහ පොළ බර්සරිත් හම්බෙනවා. ඉතින් මහ පොළ බර්සරිත් හම්බුනවා නම් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් නොමිලේ වගේම කරන්න පුළුවන්. මට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට වැය වුණේ දරු රුපියල් 1,70,000ක් විතරයි. රුපියල් 1,70,000 සම්පූර්ණ අවුරුදු 7ටම ගියා. හැබැයි මට බර්සරි හම්බුණා. මහ පොළ ඇප්ලයි කරන්න බෑ මට. හැබැයි මම බර්සරි ඇප්ලයි කරා. බර්සරි හම්බුණා. ඒකෙන් රුපියල් 25,000ක වගේ ඩිස්කවුන්ට් එකක් මට හම්බුණා බර්සරි එකේ. ඒ හරහා ඔබට මේ වගේ ඔපචුනිටිස් හුඟක් තියෙනවා. ඉංග්‍රීසි වලින් විතරයි ඔයාට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරන්න වෙන්නේ. අපි එන්ට්‍රන්ස් එක්සෑම් ක්ලාසස් සිංහල සහ ඉංග්‍රීසි කියන දෙක ආකාර දෙකෙන්ම කරනවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඕකට හොස්ටල් පාසුකම් දෙන කැන්ටි වල සහ කැන්ටි තියෙනවා මාතර තියෙනවා අනාවල ප්‍රධාන වශයෙන් තියෙනවා හොස්ටල් පාසුකම් තියෙනවා. හොස්ටල් ගැන දැනගන්න ඕන නම් මගේ වෙනම channel එකක් වීඩියෝ එකක් හොස්ටල් ගැන වෙනම කරපො. ඒ වීඩියෝ එක බලන එකේ මම A to Z හොස්ටල් ගැන අපිට සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරන උරුතේ විශ්වවිද්‍යාලේ සම්පූර්ණ හොස්ටල් ගැන. කිසි ප්‍රශ්නයක් නැතුව. හරිද? හොඳ කතාවක්. මම යනවා මේ part time ඩිග්‍රී කරන්න පුළුවන්ද? මෙහෙම දරුවෝ. Open University ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් part time කියලා දෙයක් නැහැ. ඒක පටලවා ගන්න එපා. Open University මැනේජ්මන්ට් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් නැත්නම් කම්පියුටර් එක part time ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්. එහෙම නැහැ. Open University ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඔයාලට ප්‍රධාන වශයෙන් lectures තියෙන Saturday සහ Sunday තමයි. හැබැයි ඒක අනිවාර්යයෙන්ම Saturday සහ Sunday විතරක් කියලා කියන්නේ නැහැ. හැබැයි ඔයාලා ජොබ් එකක් කරන ගමන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට ප්‍රධාන වශයෙන් lectures Saturday Sunday තියෙනවට අමතරව සමහර විට සතිය දවස් වැටෙන්නත් පුළුවන්. exam වගේ ඒවා සතිය දවස් වැටෙන්නත් පුළුවන්. Saturday Sunday අමතරව. හැබැයි Open University එකේ අනිත් විශ්වවිද්‍යාලවල වඩා පොඩි වෙනස් දෙයක් තමයි lectures attending sheet එකක් ගන්නෙ නැහැ. ඒක කම්පල්සරි නැහැ. ඒකට අනිවාර්ය lectures attending 70ට වඩා තියෙන නැත්නම් ඩිග්‍රී කරන්න බෑ කියලා අනිත් විශ්වවිද්‍යාලවල තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල එහෙම එකක් නෑ අපේ Open University එකේ. ඒක හිතුවාට අර attending වල ලොකු ගැටලුවක් හිතුවාට ජොබ් එකක් කරන ගම හොඳ පොඩක් දෙක බැලන්ස් කරගෙන ඉන්නේ හැකියාවක් තියෙනවා. හැබැයි ඔයාට එහෙම කියලා යුනිවර්සිටි කිසි වෙලාවක කියන්නේ ඔයා ජොබ් එකක් හිතුවට අවස්ථාවක් දෙනවා. ඒක එහෙම කියන්නේ නැහැ. හැබැයි ජොබ් එකක් කරන ගම කරනවා මමත් එහෙමයි කරේ. කරන ගම කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ජොබ් එක කරගෙන ඩිග්‍රී කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්ලයින් විතරලා තියෙන කියලා කිව්වොත් ක්ලාසස් කරපු ඔන්ලයින් විතරයි දැනට කරන්නේ. ඉතින් බලමු අපි කරන්නේ දැනට අපි ඔන්ලයින් තමයි කරන්නේ. දැනට ඔන්ලයින් කරන ක්ලාසස් ටික ඩිග්‍රී එක ඔන්ලයින් නෙමෙයි ඩිග්‍රී බ්ලයින්ඩ් මෝඩ් එකේ යන්නේ. දෙකම යනවා. ඔක්කොම ඉංග්‍රීසි මීඩියම් තියෙන ඩිග්‍රී එක. සිංහල නැහැ. ඔක්කොම ඉංග්‍රීසි මීඩියම්. ආරම්භයේදී අවසාන දක්වා ඉංග්‍රීසි මීඩියම් තමයි ඩිග්‍රී එක තියෙන්නේ. මැනේජ්මන්ට් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන ගම IT ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. දෙකම එන්ට්‍රන්ස් එක්සෑම් ලියලා පුළුවන්. අතට ඒවට තෝරගන්න වෙන්නේ එකයි. දෙක තෝරගන්න පුළුවන්. හැබැයි ඒක ගොන් කමක්. හරිද? එකකින් එකක් කරන්න එපා. දෙකෙන් එකයි තෝරගන්න.
හරි IT හෝ මැනේජ්මන්ට් දෙකම සිලෙක්ට් වුණාට පස්සේ රෙජිස්ටර් වෙන්න දෙකකින් කරනවා. ESPM ගැන වෙනම කතා කරනවා. මම මෙතන ESPM ගැන කතා කරන්නේ නැහැ. මම මෙතන කතා කරන්නේ A level passes ළමයි මේ සඳහා ඇතුළත් කරන්නේ BMC degree program අපි ESPM ගැන වෙනම කතා කරනවා. lectures recording හම්බෙනවා කියලා නම් ප්‍රශ්න කරනවා දාන්න. මොකද සමහරක් වෙලාවට හම්බෙන්නේ නැති අවස්ථා තියෙනවා. සඩසන්ට තමයි බොහෝ වෙලාවට කැම්පස් එකේ මේ lectures තියෙන්නේ. ඩිග්‍රියට කීයක් මේ පාර ගන්නවද? ඒක අපිට ඩිපෙන්ඩ් වෙනවා. මට හයිටම කියන්න බෑ ඩිග්‍රියට කීයක් මේ වගේ ගණිත එකේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා. වීකන්ඩ්ස් විතරයි යුනිවර්සිටි එන්න පුළුවන්. ලයිබ්‍රරි යනවා දිනනවා පාඩම් ගන්න පුළුවන්. කැම්පස් එකේ නැව ලෙක්චර්ස් ප්‍රධාන වශයෙන් සැටර්ඩේ සහ සන්ඩේ තමයි ඔකුණු. එක්සෑම් එක සාමාන්‍ය ලකුණු දරු මම හැමතිස්සෙම කියන එක්සෑම් ලකුණු 69ට උඩින් දාගන්න කියලා. මොකද අර කැමති ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වල ඇතුළත් වෙන්න පුළුවන් 69ට අනිවාර්යෙන් උඩ දාගන්න එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් 69ට උඩ ලකුණු. ඉංග්‍රීසි නොලෙජ් එක බලන්න එපා. ඉංග්‍රීසි නොලෙජ් එක ඔබට හදාගන්න අපි පන්තිවලත් අපි ඉංග්‍රීසි නොලෙජ් එක හදන වැඩ පිළිවෙලක් කරගෙන යනවා ගියවුත් එක්කලා අපි පන්තිවල අපි ඉංග්‍රීසි නොලෙජ් එක හදන වැඩක් කරනවා අපි පන්තිවල. කැම්පස් ඇප්ලයි කරලා ආවොත් ඔෆිස් ඇප්ලයි කරන්න පුළුවන්. පුළුවන් හැබැයි ඉතින් ගැසට් වෙච්ච කාලෙක විතරයි. ගැසට් වෙලා දින කාලෙක විතර වල ඇප්ලයි කරන්න පුළුවන්. එක්සෑම් එකට අහන දේ මම කලින් කිව්ව දරුවෝ. එක්සෑම් අහන දේ මම කලින් කිව්වා. රෙකෝඩ් එක බලන්න රෙකෝඩ් එක ඉන්ෆෝමේෂන් එක කලින් ඔක්කොම කිව්ව එක්සෑම් එකට අහන දේ. එක්සෑම් අමාරුද ගොඩක්. එක්සෑම් අමාරුද ගොඩක් කිව්ව මේ කම්පිටිෂන් එක වැඩි, තරඟය වැඩි. ඒකත් එක්ක පොඩ්ඩක් ඉතින් අමාරුයි. නැත්ද නෑ. පිළිගැනීම ඉතින් පිළිගැනීම කතා කරන්න දෙයක් නෑ. පිළිගැනීම ගැන කතා කරන්න දෙයක් නෑ ඔබ උස්තු. රාජ්‍ය විශ්වවිද්‍යාලය ඔයා ටෙන්කෝ ඇවිල්ලා ඔයා ඒකට යන්න නැතුව මැනේජ්මන්ට් ඩිග්‍රී කරන්න පුළුවන්ද හොඳයිද කියලා අහනවා. ඒක මට දෙන්න බෑ. ඒක ඔයාගේ පර්සනල් චොයිස් එකක්. කියන්නේ මට කියන්න බෑනේ ඔයාගේ පර්සනල් දෙයක්. කියන්නේ ඔයාට ටෙන්කෝ සෙට් කරනවා ටෙන්කෝ යන්න. ඔයාට ටෙන්කෝ සෙට් වෙන්නේ නැත්නම් ඔපොසිට් එන්න. ඔයාගේ තියෙන ප්‍රැක්ටිකල් එක ගමු. දැන් ඔයා ටෙන්කෝ මලේ ළඟ එක්ක ඉන්නවා ඔයාට ටෙන්කෝ එකක් වාසියි. ටෙන්කෝ ළඟ එක්ක ඉන්නවා. ඒක වගේ ඔයාගේ ඩිපෙන්ඩ් වෙනවා. හරිද? A level ඕනෑම අවුරුද්දක A level ඉවර කෙනෙක්ට මේ මැනේජ්මන්ට් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් හතර සඳහා ඉස්සරහ තියෙන හැකියාව තියෙනවා. මේ ආපහු මම කියන මේ YouTube එකේ මේ වීඩියෝ බලන කෙනෙක් ඉන්නා නම් මේ ඉන්ෆර්මේෂන් කතා කරලා දැනගෙන මේ අදාළ තොරතුරු දැනගන්න අපි WhatsApp group එකේ join වෙන්න. පල්ලෙහා WhatsApp group එකේ link එක දාලා තියෙනවා. WhatsApp group දෙකක් දාලා ඇති. මොකද full වෙලා fill වෙලා තියෙන WhatsApp group දෙකේ එකකට විතරක් join වෙන්න. කිසිම ඩිග්‍රියක් දැනට ගැසට් කරලා නැහැ. ජූලි මාස තමයි ඔක්කොම ඩිග්‍රී ගැසට් කරන්නේ. හැබැයි අපි කලින් ඉඳන්ම තෝරා ගැනීම පරීක්ෂණ ටික පන්ති ටික පවත්වන්න සැලසුම් කරලා තියෙන්නේ අධික ළමයි ප්‍රමාණයක් ඇප්ලයි කරන්න ගියා. උදේ 500 ගණක් ගියා. ඒක අපිට කොටස් දෙකකට කඩගෙන කරනකොට ඔබට ලේසි පහසුයි. එකපාර වාක්‍යයක් එකපාර දාගෙන කොටස් දෙකකට කඩාගෙන කරනකොට අපිට පහසුයි. ඔබට පහසුයි. ළමයිට පහසුයි කිව්වා. කොටස් දෙකකට කඩලා ගැසට් වෙන කලින් පන්ති ටික පටන් ගන්නවා. අපෝ සෙකන්ඩ් බැච් එක ගැසට් වුණාට පස්සේ පටන් ගන්නවා. එහෙනම් කරන් සැලසුම් කරගන්න. හැමෝටම එක හා සමානව ගන්න. කිසි ගැටලුවක් නැහැ. දැම්මිත සම්බන්ධය කියන්නේ දැම්මිත සම්බන්ධය ඉස්සර වැඩි කරගෙන යන්න පුළුවන්. අපි මේ මාසේ පටන් ගන්න ඉන්ටර්සෙක්ෂන් ක්ලාසස් ගෲප් එකේ ඉන්ෆර්මේෂන් දාන්නකො. ගෲප් භාගය ලියන්න පුළුවන් කොට මේකේ. ගෲප් භාගය ගැසට් වල පස්සේ ලියන්න පුළුවන්. හරිද? ඉන්ටර්සෙක්ෂන් රිසර්ච් වල තමයි ළමයි උත්තර කර ගැනීම කරන්නේ. හරි. කොට මෙහෙමයි. දැන් ඔයා දැන් මේ උපාධි පාඨමාලාව මොන උපාධි පාඨමාලාව තෝරගන්න ඕන මොන උපාධි පාඨමාලාව ඇප්ලයි කරන්න ඕන කියන දේ සම්බන්ධ දැන්ම ලොකුට ඔළුවේ කොට ගහගන්න එපා. ඔයා දැන් තියෙන දරුවෝ කරන්න නම් මේ උපාධි පාඨමාලාව හතරේ මොකක් හරි එකට ඇප්ලයි කරනවා. ඔයා දැන් තියෙන එන්ට්‍රන්ස් එක්සෑම් වල ලෑස්ති වෙන්න. තෝරා ගැනීම ප්‍රයිස් ලෑස්ති වෙනවා. ජූලි මාසේ ගැසට් කරනවා. ජූලි අගෝස්තු මාසේ එන්ට්‍රන්ස් එක්සෑම් තියෙනවා. ජූලි අගෝස්තු සැප්තැම්බර් මාසේ එන්ට්‍රන්ස් එක්සෑම් තියෙනවා. මාස දෙකක් තියෙනවනේ අපේක්ෂා කෝල් කරලා සැප්තැම්බර් මාසේ එන්ට්‍රන්ස් එක්සෑම් තියන්නේ. ඒකට අපි මේ මාසේ පටන් අරගෙන අපි ජූලි අන්තිම අගෝස්තු දක්වා අපි එන්ට්‍රන්ස් පළවෙනි බැච් එක කරගෙන යනවා. ඊපස්සේ ගැසට් එකෙන් පස්සේ දෙවෙනි බැච් එක පටන් ගන්නවා. ඒක ඔබට කැමති බැච් එකට ඔබ සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. වඩාත් හොඳ දැන් සම්බන්ධව කාලෙදී ඉස්සර වැඩි කරගෙන යන්න පුළුවන්.
රෙකෝඩින් ගෲප් එක දෙනවා. O level රිසර්ච් ප්‍රශ්නයක් නැහැ. A level තමයි බලන්නේ. A level classes තුනක් තියෙනවා අනිවාර්යයෙන්. මිල ගණන් ගත්තොත් පරිපාඨ මනාවට යනම කලින් කිව්ව 2.50 2.80ක් වගේ අතර මුදලක් යන අවුරුදු 4ටම එකපාර ගෙවන්න ඕනේ සෙමිස්ටර් වයිස් ගෙවන්න තියෙනවා. අවුරුදු සෙමිස්ටර් දෙකක් තියෙනවා. ඒ සෙමිස්ටර් ඉතින් තමයි ගෙවන්න තියෙන්නේ. අපේ BMS කියන ගෲප් එකේ නැති කවුරු ඉන්නවද? දාන්න බං. BMS කියන ගෲප් එකේ නැති කවුරු කෙනෙක් ඉන්නවද? අයින්නෝ හරි. මම ඒ ළමයට කියන්නම් දුරකථන අංකයක් අපේ WhatsApp මැලින් මැසේජ් එකක් දාන්න BMS group එකේ නැති කවුරු BMS group දෙකක් අතර දෙකේ නැති කවුරු හරි 0.75යි 0.75යි 568යි 0.75යි 568යි 95යි 13 0.75යි 568යි 95යි 13 හරිද මොකද ඩිසිෂන් එකක් දාන්නම්කෝ මෙන්න මේ මම ස්ක්‍රීන් එකේ දාලා මෙන්න මේ දුරකථන අංක WhatsApp පණිවිඩයක් යොමු කරන්න BMS කියලා සඳහන් කරලා කවුරු අපි BMS දෙකක් තියෙනවා අපේ group දෙකක් ඒ group එකේ නැති කවුරු කෙනෙක් කියනවා මේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා BMS කියලා සඳහන් කරලා ඒතර ඔයගොල්ලන්ට අපිත් එක්ක මේ group එක සම්බන්ධ වෙන්නේ හැකියාවට group දෙකක් දාන්න තියෙනවා මොන පුතා fill වෙලා තියෙන group එක සම්පූර්ණ fill තව group එක fill වෙන විභාග තුන්වෙනි group එක හදන්නේ අපිට ඒකට information දාන්න පුළුවන් WhatsApp පණිවිඩයක් යොමු කරන්න හරිද හරි. එච්චරම වීඩියෝ දාලා මෙහෙම මම ඔකට දැනට මම කියන්නේ දැන් ඔයා ප්‍රධාන වශයෙන් මම කියන්නේ දැන් ඔයා මොකද්ද දාන්න ඇප්ලයි කරන ඩිග්‍රී ක්ලික් කරන්න යන්න එපා. හරිද? උදේ ඔයා එන්ට්‍රන්ස් එක්සෑම් ලෑස්ති වෙන්න. ගැසට් එක ආවට පස්සේ වෙනම සෙෂන් එකක් දාගෙන අපි කතා කරමු මොකක්ද ඔයාලට ගැලපෙන ඩිග්‍රී කියලා. අපිත් පන්තිය සම්බන්ධ ළමයි ඉන්නෝනේ කියලා ඒ ළමයට අපි වෙනම කතා කරමු මොකක්ද ඔයාලට ගැලපෙන ඩිග්‍රී එක. ඔයාගේ පර්සනල් බෑග්ග්‍රවුන්ඩ් එක ඇනලයිස් කරලා අපිට අපේ පුළුවන් රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න පුළුවන් ඔයාලා හොඳ ඩිග්‍රී මොකක්ද කියලා. හරිද? ඒකෙන් දැම්ම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන හිතන්න යනකොට අපි ගැසට් කරලා නෑ ජුලි වලම ගැසට් කරන්නේ. ඔයා දැන් එන්ට්‍රන්ස් එක්සෑම් එක ලෑස්ති. හොඳ ලකුණු ගත්තොත් ඕනෑම ඩිග්‍රී එකට යන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. එක්සෑම් එකේ IQ ජර්නලිස්ට් ඉංග්‍රීසි කියන කොටස් තුනම අහනවා. ටයිම් මදි ලියන්න. ඉන්ෂාල්ලා කියමු. ඒ දෙන ප්‍රශ්න තෝගේට ටයිම් මදි ලියන්න. පැය දෙන්නේ. ටයිම් පේපර් එක ගන්න අමාරුයි. අපි ටයිම් එක පුරුදු කරන්න ඔක්කොම දැක්කම. ටයිම් පේපර් එක කරන්න බෑ. ඒ තරම් ප්‍රශ්න ගොඩක් දාලා දෙන්න පේපර් එක. ගිය අවුරුද්දේ පැයක පේපරේ ගිය අවුරුද්දේ ලෙටේකුත් ආව ඉංග්‍රීසි. ගිය අවුරුද්දේ ලෙටේකුත් ආව ලෙටේ එක අපි ගාවා තියෙනවා. ගිය අවුරුද්දේ ඉංග්‍රීසි ලෙටේ එකක් ලියන්න ආව විභාගෙ. ඉතින් ඕන පැයක කරන්නේ. හැබැයි ඒක උරු කරවන්න. හරිද? බිස්නස් ලෙටර් එකක් ආව ගිය අවුරුද්දේ එන්ට්‍රන්ස් එක්සෑම් එක ලියන්න ඕන. ඉංග්‍රීසි වලින්. ඉංග්‍රීසි කොටස. ඊට අමතරව අපේ ඉංග්‍රීසි ප්‍රශ්න ආවා. මගේ ලෙටේකුත් ආවා අමතරව. හරිද? මේ අපි ගාව තියෙනවා මේ ඔක්කොම ෆයිල් එකේ. ඒක මේ ෆයිල් එක බලලා කිව්වේ. හරිද? කොට පන්ති සදා සම්බන්ධන කැමති කෙනෙක් මේ පන්ති වල ගැන උගක් කමයි තමයි මේක කියන්නේ අපි ඉස්සෙල්ලා. මට දැන් ජොයින් වෙන කට්ටිය මේ සම්බන්ධන කෙනෙක් මෙන්න මේ අපේ ගෲප් එකේ ඉන්නවා ප්‍රශ්නයක් නැහැ. ගෲප් එකේ ඉන්නවා අපේ ගෲප් ඉන්ෆර්මේෂන් දාලා ගෲප් එකේ නැති කවුරු කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. BMS කිය සඳහන් කරනවා. හරිද? නැත්තම් group එකේ ඉන්න එකට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ YouTube එකේ දාන කෙනෙක්ට මේ message එක දාන්න ඕනේ නැහැ. වීඩියෝ එකේ යට description box එකේ දාලා ඇති WhatsApp group link එක. අන්න එක ක්ලික් කරන්න. එතකොට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? IQ English general knowledge ඔක්කොම එකට දෙන්නේ. එක පේපරේ දෙන්නේ. ඔව්. එක පේපරේ, පැයක පේපරේ. ඔක්කොම එකට දෙන්නේ. කොටස් වල කඩලා. ඒක part 1, part 2, part 3 කියලා කොටස් වලට වෙන් කරලා. ලකුණු 60ට වඩා ගන්න ඕනේ. මම එකම කරන්නේ. සබ්ජෙක්ට් පේරුනොත් කවුරුද්දක් ඉන්නවද එක්සෑම් ගන්න කියලා කතාව ඕපන් යුනිවර්සිටි ඔකට පැහැදිලි කරන්න ඕනේ. මෙතන පැහැදිලි කරන්න බෑ. මම වෙනම පැහැදිලි කරන්න දරුවෝ අපේ සම්බන්ධන මොන ඕකනේ. මෙතන පැහැදිලි කරන්න ගියොත් මෙතන අනිත් ළමයට එක ප්‍රශ්නයක් එනවා මේ. ඒක ලොකුවට පැහැදිලි කරනවා කාරණා. ඔක පටලවාගෙන තියෙන්නේ. ඔව් LLB ඩිග්‍රිය දිනනවා. ඕපන් යුනිවර්සිටි LLB ඩිග්‍රිය එක. LLB ඩිග්‍රියට අගෝස්තු වල ගැසට් කරනවා. අගෝස්තු මාසේ.
අගෝස්තුව ඔක්කොම LLB ටික අපි ගියවද පන්ති කරලා ළමයි 100 ගණක් විතර තාම රිසර්ච් ආවේ නැහැ. ගියවද රිසර්ච් තාම ආවේ නැහැ. රිසර්ච් එයි තව ටික දවසකින් ඔක්කොම අගෝස්තු සැප්තැම්බර් වගේ වෙයි කැසට් එන්නේ. LLB ටික එක. ඔක්කොම අපි ගාව ගෲප් වල සම්බන්ධ හැම එකම ගෲප් දාලා තියෙනවා. එක්සස් එක්සෑම් එක හැම එකම ගෲප් දානවා. LLB කාන් ඩිග්‍රී සුදුගේ එලා පාසස් තුනක් විතරයි. ක්ලාසස් මේ මාසෙ පටන් ගන්නවා. ෆස්ට් බැච් එක මේ මාසෙ පටන් ගන්නවා. ෆස්ට් බැච් එක මේ මාසෙ පටන් ගන්නවා. ඔව්. මේ මාසෙ ෆස්ට් බැච් එක පටන් ගන්නවා. මේ ක්ලාසස් ෆී ගැන අහනවා මේ අපි ගෲප් එකේ ඉන්ෆර්මේෂන් දානවා අපි මම දැන් මෙතන කියනවා අපි අය කරන්නේ සම්පූර්ණ කොටස් ටික ආවන එක. IQ ඉංග්‍රීසි ජර්නලිස්ට් කියන ඔක්කොම ටික කොටස් ටික ආවන එක පන්ති දින 20ක් 25ක් වගේ යාවි. ඔක්කොම ටික ආවන එක ගන්න එක්වරක් පමණක් ගෙවිද රුපියල් 2500 ගන්න. එකපාරක් ගෙවන්න ගෙවන්න ඕනේ නැහැ. ඒ පන්ති දින 20 හෝ 25 සඳහා ඒ සම්පූර්ණ කොටස් ටික ආවන එක ගන්න 2500 ගන්න. ඒ 2500ක් ගන්නේ මම ගුරු දෙන්නෙක් අරන් එනවා. නිකන් ගුරු දෙන්නෙක් නෙමෙයි. කෙනෙක් ඉංජිනේර් කෙනෙක් මැත්ස් උගන්වන්නේ. අනිත් එක්කෙනා ප්‍රධාන කම්පැනි එක රිටයර්ඩ් ඩිරෙක්ටර් කෙනෙක් ඉංග්‍රීසි උගන්වනවා. හරිද? ඉතින් දක්ෂ ගුරු දෙන්නෙක් අරන් නිකන් අරන් ඉන්නේ ඒකට මම වෙන පේමන්ට් එක කරන්න ඕන ඩේ පේමන්ට් එක. ඒකත් එක තමයි මම දෙස්පාන්සර් මුදලක් ගන්න. ඒකයි විශේෂයෙන් කියන්නේ. හරිද? ඒ ශ්‍රාලක අපිට සම්බන්ධ කට්ටිය ක්වොලිෆිකේෂන් දාගන්න පුළුවන් ගෲප් එක සම්බන්ධ. ගෲප් එකේ ඔක්කොම ක්වොලිෆිකේෂන්ස් දාලා දීලා A to Z මම ක්වොලිෆිකේෂන්ස් ඉන්න කට්ටිය සම්බන්ධ එක නිකන් ඉන්න කට්ටිය A level පාස් වෙච්ච ළමයි කවුරු කිනා ක්ලාසස් කරන්නේ නැහැ හොඳ. අයි හොඳ ක්වොලිෆිකේෂන්ස් ඉන්න කට්ටිය කියලා කරන්නේ. ගෲප් එක බලන්න ඉන්ෆර්මේෂන් ටික මම දානවා. ඒක මුතු ක්වොලිෆිකේෂන්ස්. එක්සෑම් විසාසනේ මාස දෙකක් යනවා. උපරිම අවම මාසයක් යනවා. LLB ඩිග්‍රී වලට ඉංග්‍රීසි වලින් හෝ සිංහලෙන් ඕන එකකින් කරන්න පුළුවන්. හරිද? හරි. මොනවද අමතර ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් මොනවද දැනගන්න තියෙන මේ එන්ට්‍රන්ස් එක්සෑම් එක අමතරව මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගන්න. පොඩි වෙලාවකින් කරන්න පුළුවන් තව ඔයගොල්ලෝ. හරිද? මම විශේෂයෙන් දාගත්ත ඔයගොල්ලෝ මේ පොදු ගැටළු ප්‍රශ්න ටිකක් තියෙන සාකච්ඡා කරන්න ඕනේ. හැමෝටම පොදු ගැටළු ප්‍රශ්න ටිකක් තියෙන ඉඳලා. බාහිර උපාධියක ඕපන් යුනිවර්සිටි ඩිග්‍රී කොහොමද? මම රෙකමන්ඩ් කරන ඕපන් යුනිවර්සිටි ඩිග්‍රී එක. බාහිර උපාධිය නෙමෙයි. ඒකේ වෙනස මොකක්ද තේරෙනවා මේ ඉන්ටර්විව් එකට ගියාට පස්සේ සහ බාහිර උපාධිය සහ බාහිර උපාධිය කෝස් කන්ටෙන්ට් එකයි ඕපන් යුනිවර්සිටි කෝස් කන්ටෙන්ට් එක අතර මොකද වෙනස් තේරෙන්නේ මේ කියන්නේ බලන්න මේ කෝස් කන්ටෙන්ට් සමහර කෝස් කන්ටෙන්ට්ස් මේ දාලා ඇති වෙබ්සයිට් එකේ මේ අපි ගත්තොත් මේ අපි ගමු මේ accounting and finance නේ ඉතින් කෝස් මේ එක කෝස් කන්ටෙන්ට් එකක් මේ කොච්චර දේවල් තියෙනවද මෙතන උගන්වනවද ඔයගොල්ලන්ට හරිද ආයෙත් නැහැ මේ පැත්තේ තියෙනවා. يعني හොඳ කෝස් කන්ටෙන්ට් එකක් තියෙනවා. ඔව් ෆැකල්ටි ඩිග්‍රී ඩිග්‍රී ඉන්ටර්සෙක්ෂන් වෙනස් වෙනවා. ස්ට්‍රක්චර් පොඩි වෙනසක් ස්ට්‍රක්චර් පොඩි සමානතාවයක් තියෙනවා. ආයිකෝ ගත්තොත් ආයිකෝ කොච්චර කිව්වත් අහන්නේ කමිටිකනේ වෙනස් කරන්න බෑනේ. ඒ වගේ දේවල් සමානකම් තියෙනවා. ඩිග්‍රී එක වැලියු ආ ඩිග්‍රී ගැන බයෙන් දෙයක් නැහැ. බෑ දැන් මම මුලින් පැහැදිලි කළා මේ ඩිග්‍රී සිංහල මීඩියම් ගන්න බෑ ඉංග්‍රීසි මීඩියම් විතරයි. කටරව ගන්න එපා. තෝරා ගැනීම පරීක්ෂණය කලින් අවුරුදු ටිකේම අපිට කැමති මීඩියම් ගන්න පුළුවන්කම තිබ්බා. හැබැයි ඩිග්‍රී එක සම්පූර්ණ ඉංග්‍රීසි මීඩියම් මේ අවුරුද්ද තෝරා ගැනීම පරීක්ෂණයක් කැමති මීඩියම් ගන්න පුළුවන්. හැබැයි ඩිග්‍රී එක සම්පූර්ණ ඉංග්‍රීසි මීඩියම්. ඕපන් යුනිවර්සිටි ඩිග්‍රී කල්යනා කියන කතාව ඇත්තක් නෙමෙයි. මං කියන අවුරුදු 4ක් අවුරුදු 5ක් වගේ අතර කාලයක් තුන ඩිග්‍රී ඉවර කරන්න පුළුවන්. හරිද? මේ මෙතන ඉන්න හැමෝම මේ ඕපන් යුනිවර්සිටි එකේ මැනේජ්මන්ට් ඩිග්‍රී එකට සම්බන්ධ වෙන ළමයි නේද උගක් ඉන්නේ. ඕනේ. ඔකට සර් මේ මම මේ රෙකෝඩ් එක ගක් මේ ආවෝ මං කියුම් ළමයි අහනවා. මම හිතන්නේ පස්ස සම්බන්ධිත ළමයි මම මේකේ ඔයගොල්ලන්ට මේ මේ රෙකෝඩ් එක ලබා දීමක් කරනවා මම රෙකෝඩ් එකෙන් ආයෙ මුලින් දාන්න අහන මම හැම එකටම ඔයගොල්ලෝ අහන දේවල් හැම එකටම මම පිළිතුරු ලබා දෙන්න කලින් රෙකෝඩ් එකම රෙකෝඩ් එක ඔක්කොම A to Z ඔයගොල්ලන්ට තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා හරිද එතකොට මේ මැනේජ්මන්ට් ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා මේ වගේ
විශ්වවිද්‍යාලයක උපාධියක් ගන්න එහෙම නැත්නම් අපි ගත්තොත් නිකන් මේකට ගිහිල්ලා අපි DMC ඉච්චර ගිහිල්ලා උපාධි සීනට යන්න ඕන හොඳ අවස්ථාවක් උපාධි ලෝකයක් දායන හැට් එකක් දායන උපාධි සීනිය උපාධි කරුවෙක් වෙන උපාධිධාරියෙක් ඉන්න ඕන හොඳ අවස්ථාවක් මේකෙදී මේක මගහැරව ගන්න එපා මේක හොඳ අවස්ථාවක් තමන්ගේ ජීවිතේ ඉස්සෙල්කෝ එකක් මගින් ඔබන්ට ඩිග්‍රියක් ගන්න බැරි වෙච්ච කෙනෙක්ට උනත් මේක හොඳ අවස්ථාවක් තමන්ට පුළුවන් තමන් උපාධි සීනිය රාජ්‍ය උපාධි සීනිය සදා පිවිසිලා තමන්ගේ උපාධි ලබා ගන්න. ඉතින් මම අවසාන වශයෙන් උඩ පොඩි වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ කරන්න. හරිද? මේ වීඩියෝ එක බලන්නකෝ. මේ මම ශ්‍රී ලංකා ගුරුත්ව විද්‍යාලයේ උපාධි පාඨමාලාව නිම කරලා උපාධි ගන්න මොහොතේදී ජීවිත නැව පෙරලී මුතු සොයන අය කොහෙදෝ පනනලපාගා ඉතින් ඒ වගේ ඩිග්‍රී එකක් ගන්න ඔබ පාසයෙන් ඉතින් ඒකට හොඳම අවස්ථාව තමයි මේක ගවර්න්මන්ට් ඩිග්‍රියක් විදියට මැනේජ්මන්ට් ඩිග්‍රී තව ඔපචුනිටි ගොඩාක් තියෙනවා හැම දෙයක් ගැනම ඔබ ඉන්ෆර්මේෂන් අපිට ලබා ගන්න පුළුවන් ඉතින් මැනේජ්මන්ට් රාජ්‍යයට මේක තමයි තියෙන එකම ඩිග්‍රී ඔපචුනිටි එකේ මේක සහ සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා ඔයගොල්ලන්ට හරිද ගවර්න්මන්ට් කැම්පස් වල තියෙන හැමදේම ඔබට මෙතන ලබා ගැනීම හැකියාවක් තියෙනවා වාහන දේ හරි ඒක ප්‍රශ්නයක් නෑ හරිද හරි එහෙනම් අපි මේ දැනට නවතුමු අපි එන තෝරාගැනීම් පරීක්ෂණ පන්ති පාඨමාලාවේ පළවෙනි බැච් එකත් එක මුණ ගැහුව මේ මාසේ පටන් ගන්නවා අපි ගෲප් ඉන්ෆර්මේෂන් දානවා කවදද පටන් ගන්න ඔක්කොම සම්බන්ධ වෙන ආකාරය මේ මාසේ තියෙන පළවෙනි බැච් එකත් එක්ක සම්බන්ධ වෙමු. ඉතින් පළවෙනි බැච් එක සම්බන්ධ වෙන කැමති ළමයි ඉන්නවනම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව දැන් වෙලා මානවකුල ඔක්කොම අදාළ දේවල් ටික ඉස්සරහට යන්න. එහෙනම් හැමෝටම එන සුබ දවසක්. අපි යන තෝරාගැනීම් පරීක්ෂණ පන්ති පාඨමාලාව සමග නැවත ඔයගොල්ලන් හැමෝම මුණ ගැහුවා. පළවෙනි බැච් එක සම්බන්ධ වෙන්නේ නැති කවුරු කෙනෙක් ඉන්නවනම් ඒත් මේ ගෲප් එකේ ඉන්න ඔයගොල්ලන්ට සෙකන්ඩ් බැච් එකට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. ගැසට් එක ආවට පස්සේ උනා. හරිද? මොකක් හරි එක බැච් එකට අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න. එහෙනම් අපි මේක ඔයගොල්ලන්ට ලබා දීම කරන්නම් මේක රෙකෝඩින් එක.